5 to 7 minutes. Fucking bullshit. 30 seconds ke logo. If you have 2 women, one on the left side, one on the right side. Wondering when I see these posters, what are the parents thinking when they are sending their sons and daughters to these perpetrators, tuition masters? Tuition masters? ඒ කියන්නේ තමන් සෙල් කරන ප්‍රොඩක්ට් එකට කිසිම අදාළත්වයක් නැති දෙයක් මාකට් කරලා සේල්ස් වැඩි කරගන්න එකම ප්‍රොෆෙෂන් එක මේක මං හිතන්නේ. ඒ කියන්නේ කොච්චර නොලෙජබල් වුණා කැත එකෙක්ට මලාට ටියුෂන් කරන්න බෑනේ ලංකාවේ. ඉතින් අයින්ස්ටයින් ඇවිල්ලා ෆිසික්ස් පන්තියක් දැම්මා කියලා. එකෙක්වත් යන්නේ නැහැ. Kids will be like, me කවුද බම්මේ? සංගණේට ආපු වඳුරෙක් වගේ. අන්නේවත් පීරන්න දන්නේ තියෙන්නේ කොහමද මම අපිට ෆිසික්ස් උගන්වන්නේ? අපි අම්මන් අර යෝෂිත සර්ගේ පන්තියට. And the other kid will be like, මචං හැබැයි මේ යෝෂිත උගන්වන්නේ ES. අපි ඉගෙන ගන්න ෆිසික්ස් නේ. It's like උනාට ඊයේ ගිය සතියේ කෙල්ලෙක් ධම්මලා යෝෂිත සර් ස්පෑම් කරන්න උගන්වන්නේ. And this kid will be like, long. Thank you so much, ladies and gentlemen. බැල්මක් මම එයා දෙහාට දානවා. ඊට පස්සේ එයාත් ඇවිල්ලා කතා කරනවා. සර් අපි ඉන්නේ කඩුවෙල අපි යන්නේ ඩ්‍රින්කෝ අද සන්ඩේ පෝස්ට් ඔෆිස් වහලා තුන දඩකොලෙන් ගිහුවට පස්සේ සර් ලයිසන් එක තියාගත්තට පස්සේ ඒක ගන්න අපි ආපහු වෙන්න ඕනේ සර්. මේ අපි වෙන ගියක් බලමුද? මේක මේ ස්ක්‍රිප්ට් එකේ නැතිවත් කියනවාද? මේක මේ මාලිමා ආණ්ඩුව වෙන්න කලින් වෙච්ච සිද්ධියක්. දැන් අපිට පොලිස් නිලධාරීන් එක්ක ඒ වගේ දේවල් කතා කරන්න බෑ. දැන් මෙයා පොලිස් නිලධාරිය අපිව අතාරින්න වෙන දඩකොලේ ලියන්නමයි හදන්නේ. මේ වෙලාවේ මගේ චූටි පුතා. එයා බලන් ඉන්නවා පොලිස් නිලධාරියා දිහා. එයා ටිකක් වෙලා බලන් ඉඳලා මෙහෙම පොලිස් නිලධාරියාගේ බෙල්ලට පනිනවා. බෙල්ලට පනලා තාත්තේ කියලා පොලිස් නිලධාරියාගේ මුහුණේ පිනවා. ඊට පස්සේ මගේ මෙහෙම ළමයා අදිනවා. මෙහෙම අදින හැබැයි ඌ එන්නේ නැහැ. ඌ තාම අර පොලිස් නිලධාරියාගේ බෙල්ල බදාගෙන ඉන්නවා. මම ඉන්නට අත් දෙක තියාගෙන මෙහෙම බලන් ඉන්නවා. ඊට පස්සේ පොලිස් නිලධාරියා අපිට වැඳලා කියනවා මහත්තයෝ මේ ළමයිනුත් අරගෙන පරිස්සමට යන්න. මම කියන්නේ අපි එහෙම මේ අපේ වැඩවලට ළමයිව පාවිච්චි කරාට කමක් නැහැ කියලා. මොකද මම දන්නවා මෙතන ඉන්න තාත්තලාවත් මේකෙන් එළියේ ඉන්න තාත්තලාවත් කවදාකවත් ඒ කියන්නේ හොස්පිටල් කිව්ව එක හරිය ඉස්සරහ ඉඩක් ගන්න ළමෙක් වඩාගෙන යන්නේ නැහැ. හරි? වෙන රටවල් වල වගේ අපේ රටේ කවදාකවත් ඡන්දයක් බලාගෙන හරි ළමෙක් වඩාගෙන ෆොටෝ එකක් ගන්නෙ නැහැ. හරි? හැබැයි මම කියනවා අපි ළමයිගෙන් වැඩ ගත්තට කමක් නැහැ කියලා. මොකද පුළුවන් කාලේ උන්ගේ වැඩ ගන්න. මොකද අපි වයසට ගියාට පස්සේ ඔය ළමයි අපිට උදව් කරයිද කියන එක අපි දන්නේ නැහැ. ඔයාලා නිකමට හිතලා බලන්න. කිසියම් විදිහකින් මම මේ රටේ ජනාධිපති වෙනවා. මම මේ ජනාධිපති වෙද්දිත් මේ මාලිමා ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා විධායක ජනාධිපතිට හම්බ වෙන වරප්‍රසාද අහෝසි කරන්න. එතකොට මම ජනාධිපති වුණාට පස්සෙත් මටත් හම්බ වෙනවා සුපිරි නිවාසයක් හම්බ වෙනවා. එතකොට ජනාධිපතිවරණයෙන් පෙරදුනාට පස්සෙත් ඒ නිල නිවාසෙමයි මම ඉන්නේ. ඊට පස්සේ ඊගාවට එන දෙවෙනි මාලිමා ආණ්ඩුව තියෙනවනේ. එතකොට ඒ මාලිමා ආණ්ඩුව ආවට පස්සේ මට කියනවා ඔයා එළියට වහින්න කියලා නිල නිවාසේ අතාරින්න කියලා කියනවා. ඔයාට කරදඬුස් මහත් වෙච්ච ළමයි ඉන්නව නේද කියනවා. එතකොට මාත් බලන් ඉන්නවා. මගේ පුතාලා තුන්දෙනෙක්ගෙන් කෙනෙක් ඇවිල්ලා මගේ පුතාලා තුන්දෙනෙක්ගෙන් කෙනෙක් ඇවිල්ලා මාව අරගෙන යයි කියලා. උන් ගෙන්නේ නැහැ. උන්ටත් වෙන සීන තියෙනවා. ලොකු පුතාට ඕනේ මම වගේ ජනාධිපති වෙන්න. ඊට පස්සේ දෙවෙනි පුතාට ඕනේ ගගනගාමියෙක් වෙන්න. ඒ නිසා ඒගොල්ලෝ එන්නේ නැහැ. ඒ නිසා අපි ළමයි පුළුවන් කාලේ උන්ගේ වැඩ ගන්න ඕනේ. දවසක් අපේ දෙවෙනි පුතාගේ ටීචර් ගෙදරට පණිවිඩයක් කියවලා තිබුණා තාත්තට එන්න කියලා. මම ගියා ඉස්කෝලේට. ටීචර් මට පෙන්නුවා අපේ පුතා ලියපු රචනාව. පුතාගේ රචනාව ලියලා තියෙන්නේ තාත්තා ගැන. ඒ රචනාව මම කිව්වා ටීචර් මට කිව්වා තාත්තම කියවලා බලන්න කියලා. මගේ පොඩි පුතා මෙන්න මෙහෙම ලියලා තියෙනවා. අපේ තාත්තා හරිම හොඳ තාත්තා කෙනෙක්. අපි කොහෙද? මට තව FX තියෙනවා කියලා. මම හෙන ගේමක් තියලා හිතාගත්තා මු කෙල්ලෙක් එක්ක යාළුවෙලා ඉති කියලා. හැබැයි උන්ට තව FX තියෙනවා. මට කියනවා ජීවිතේ පළවෙනි වතාවට කොහේ හරි වැරදුනා කියලා මට. මම එච්චරද කියලා එච්චරද ප්‍රශ්න.
නෑ අයියේ මගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්. එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් තියෙනවා. මම එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් මොකද? නෑ අයියේ යා මේ අපි රූම් ගිය විස්තරයක්. මේ ඊයේ පෙරේද ලේබර් රූම් එකෙන් එළියට ආවා. ඔතේ රූම් ගැන කතා කරලා. යකෝ අපි ওই වයසට ගෙදර බාත් රූම් එකට තනියෙන් යන්නේ නැහැ. උන් කරන්නේ ජනෙල් පඩි උඩට එක විදුල රෝසමල් පාත් කියනවා. What kind of life we have? මට ඉංග්‍රීසියෙන් තරහ ගියා. පළවෙනි වතාවේ. මොන ජීවිතයක් අපිට තියෙන්නේ? හැබැයි ඊට පස්සේ උ කරපු දේ මම ඇත්තටම ඉතින් නැගිටලා ගියා. මගේ අතල්ලලා කිව්වා අයියා හරි හොඳ කෙනෙක් කිව්වා. අයියා ළඟ මට මාර සැනසීමක් දැනෙනවා. ඔයගොල්ලෝ විශ්වාස කරන්න මගේ ජීවිතේ ඕන තරම් බස් මිස් වෙලා ඇති. එක එක જાති බස් වලට අතාලලා ඇති. හැබැයි ගමනක් යන්න හිතාගෙන වැලි ටිපර් වලට කොටන් ලෝරි වලට අතාලලා. අද මේ ෂෝ එක ඉවරලා නම් කාරින් දෙන අන්තිම බස් එකේ ගෙදර යනවා. හැවේවා.